අද උදේ කෑමට පැටිස් හදන්නනේ තීරණය කරලා තිබ්බේ. ඒ නිසා උදේ බැදගන්න ලේසි වෙන්න ඊයේ රෑම හදලා ශීතකරණේ දාලා තිබ්බා. මගේ දවල් කෑමේ හැදිල්ල ලේසි වෙන්නයි ගෙදර මුළු සමාජිකයම උදව් කරන්නේ. ඒ අතරේ මං ෆ්‍රිජ් එකෙන් පැටිස් ටික අරගෙන රන්වන් පාට වෙන්න බැදගත්තා. උණු උණුවෙන් කන්න පුළුවන්නේ. ගොඩ කාලෙකිනුයි මේ පැටිස් හැදුවේ. ඒකත් මගේ පොඩිදූ ගොඩාක් ආස හින්දයි පැටිස් ඊයේ රෑම හදලා අද උදේ බැද්දේ. දැක්කනේ එයාත් පාවිච්චි කරපුවා හොදලා රෝස පාට තුවාය උඩ වේලෙන්න නවනවා. ඊයේ කඩෙන් ගෙනාපු පොඩි චොක්ලට් කේක් එකකත් කෑලි කපලා පැටිස් එක්ක හරි ගස්සලා උදේ කෑමට ලෑස්ති කරා. මටයි ගෙදර මුළු සමාජිකයටයි විතරක් කෝපි හැදුවා. දරුවෝ තේ මුකුත් ඕන නැහැයි කිව්වා. උදේ කෑමෙන් පස්සේ මං ඉක්මනට බිත්තර මිශ්‍ර එළවලු බතකුත් හදලා කුකුල් මස් ඩෙවල් එකකුත් හැදුවා. දවල් කෑමත් ඉක්මනින් ලෑස්ති කරා. දවල් කෑමෙන් පස්සේ මායි ගෙදර මුළු සමාජිකයයි ආදර සවාරියක් යන්න ගෙදරින් පිටත් වුණා. මෙන්න මේ පාලමින් යද්දි පේන ගගෙන් එහා පැත්ත ටෝකියෝ. මෙහා පැත්ත කනගවා කෙන්නක. අපි දැන් මේ ටෝකියෝ වලට ඇතුල් වුණා විතරයි. ෆුතගුතමගවා නගරේ සුපිරි වෙළඳ සංකීර්ණයක් තියෙනවා රයිස් කියලා. අපි ගියේ ඒකට. වාහනේ රථගාලට දාලා රථගාලේ ටිකට් එකත් පරිස්සමට ළඟ තියාගෙන අපි දෙන්න ගියා සුපිරි වෙළඳ සංකීර්ණය ඇතුළට. සාප්පු කීපෙකට ගිහිල්ලා අපිට ගන්න ඕන දේවල් වල මිල ගණන් පොඩ්ඩක් බැලුවා. මෙන්න මේ කෑම පොත් ගාවත් මගේ ඇස් නතර වුණ හින්දා එතනත් පුංචි වෙලාවක් රැඳුණා. ගිය අවුරුද්දේ ඉඳන් කෝපි යන්ත්‍රයක් ගන්න මට පුදුම උවමනාවක් තියෙන්නේ. ඒ නිසා කෝපි යන්ත්‍ර බලන්නත් අපි ගියා. ඒ වුණාට මට ඕන කරන සන්නාමනාමයේ යටතේ තියෙන කෝපි යන්ත්‍ර එතන තිබුණේ නැහැ. කැරමල් බෝතලයකුත් දැක්කා. ඒ වුණාට මං ගත්තේ නැහැ. තිබ්බ තැනින්ම තිබ්බා. කෝපි කෝප්ප කීපෙකුත් අතගාලා බැලුවා. ගන්නවට වඩා අතගාලා බලන එකේ ලොකු සතුටක් තියෙනවා. මේ නම් රෙදි වේලන යන්ත්‍රයක්. මෙන්න මේ රොබෝ බට්ටගේ විස්තර දැනගන්න එතන තිබ්බ පුංචි කොලේකුත් අපි අරගත්තා. ඊට පස්සේ අපි දෙන්න එතන තිබ්බ කෝපි හලට ගිහිල්ලා මං ආස කෝපි එකකුයි එයා ආස කෝපි එකකුයි දෙකක්ම අරගෙන එතනින් ගියා සිනබොන් කඩේට. මේ සිනමන් රෝල් වලට මම හරිම ආසයි. ඊටත් වඩා ආසයි ඒ සිනමන් රෝල් හදන දිහා බලාගෙන ඉන්න. ඇත්තටම සිනමන් රෝල් ගන්න ගියේ අපේ ගෙදර කුඩා හිත් හිමියෝ 3 දෙනාට. එයාලා ආසේ වගේන් සිනමන් රෝල් 3කුත් අරගෙන අපි ගෙදර එන්න කලින් තවත් පුංචි අවන්හලකට ගොඩ වුණා. පුංචි පුංචි කතාවල් එක්ක අපි එතනත් ටික වෙලාවක් රැඳුණා. කෑම පොඩ්ඩකුත් කාලා එතනින් පිටත් වෙනකොට හවස 5ටත් කිට්ටුයි. ආපහු හිමීට ඇවිදගෙන රථවාහන ගාලට ඇවිල්ලා අපේ වාහනේ එනකම් බලන් ඉඳලා හිමීට ආයමත් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මං රෑ කෑමට බ්‍රොකලි සුප් එකක් හදලා සුදු ලුණු කොටලා බටර් එක්ක ලුණුයි පාස්ලි කොලයි චූටියට කපලා දාලා කලවම් කරලා පාන් වල තවරලා පොඩ්ඩක් පුලුස්සලා අරගත්තා. බ්‍රොකලි සුප් එක උණු උණුවේ බොන ගමන් ඒ පානුත් උණු උණුවෙන් කද්දේ ගොඩාක් රස වැඩි. දවස ගෙවුන විදිහේ පුංචි වීඩියෝ එකක් අරන් එන්න කියලා ඔයාලා කීපවරක් කිව්වනේ. එහෙම මෙහෙම පටිගත කරගත්ත සේයාරෝ ටිකකින් තමයි අද මේ පුංචි වීඩියෝව හදාගෙන ඔයාලට බලන්න අරන් ආවේ. සතියාන්තේ මගේ ඉරිදාවෙන් පුංචි විස්තර ටිකකුයි මේ. ගොඩාක් ස්තුතියි අහන් හිටියටයි බලන් හිටියටයි.